Welcome to our YouTube channel. ඉතින් අද අපිට විශේෂ දවසක්. ඒ තමා මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න අපි ආවේ හිල්ටන් කොළඹ හොටෙල් එකට. ඉතින් හිල්ටන් එක කියනකොට හැමෝම දන්නවා ගොඩක් ප්‍රසිද්ධ 5 star හොටෙල් එකක්. ඉතින් අද මං හස්බන්ඩ්ට කිව්වේ හිල්ටන් එකේ ඩිනර් අවුට් එකකට අපි යමු කියලා. හැබැයි එයා දන්නේ නෑ තාම ලොකු සර්ප්‍රයිස් එකකුයි බර්ත්ඩේ ගිෆ්ට් එකකුයි එයාට හම්බ වෙනවා කියලා. ඉතින් අපි ආවේ නොවෙම්බර් මන්ත් එකේ නිසා ක්‍රිස්මස් උත් ළඟ එන නිසා හොටෙල් එක ඇතුළ ක්‍රිස්මස් වලට මේ විදිහට ඩෙකොරේට් කරලා තිබුණා. ඒ වගේම හරිම ලස්සනට මියුසික් බෑන්ඩ් එකකුත් මේ විදිහට ප්ලේ කරා. ඉතින් අපි ආවේ හිල්ටන් කොළඹ හොටෙල් එකේ ඩිනර් බුෆේ එකටත් එක්ක. ඉතින් ඒක 7 ඉඳන් රෑ 11 වෙනකන් තියෙනවා. ඉතින් අපි මේ විදිහට ඩිනර් එක එන්ජොයි කරන්න පටන් ගත්තා. මෙතන සුප් කෝන් එකේ සුප් වර්ග දෙකක් තිබුණා. වෙජි සුප් එකක් තිබුණා. ඒ වගේම ක්‍රීමි චිකන් සුප් එකකුත් තිබුණා. හිල්ටන් කොළඹ හොටෙල් එකේ හැමදාම තියෙන්නේ ඉන්ටර්නැෂනල් ඩිනර් බුෆේ එකක්. ඉතින් ඒක නිසා වෙරයිටිස් ගොඩකින් කෑම වර්ග ගොඩක් තියෙනවා. මේ ඔයාලා දකින්නේ බ්‍රෙඩ් ඇන්ඩ් බන් කෝන් එක. ඒ වගේම මෙතන ලොකු ස්ප්‍රෙඩ් එකකින් සැලඩ් කෝන් එකකුත් තිබුණා. ග්‍රීන් සැලඩ්, කියුකම්බර් සැලඩ්, චිකන් සැලඩ්, බීෆ් සැලඩ්, ටූනා සැලඩ්, එග් සැලඩ්, ඒ වගේ සැලඩ් වර්ග 10ක් විතර තිබුණා. ඒ වගේම අපිට ඕන විදිහට සැලඩ් එකක් කස්ටමයිස් කරගන්නත් සැලඩ් ඩ්‍රෙසින්ස් වගේම අවශ්‍ය කරන අනිත් ද්‍රව්‍යයක් දීලා තිබුණා. මේ වගේ ෆ්‍රෙෂ් ටොමැටෝ, අනියන්, බොයිල්ඩ් වෙජිටබල්ස් වගේ ඒවත් තිබුණා. ඉතින් ඒ වගේම මෙතන චිකන්, බීෆ්, ෆිෂ්, සොසේජ් එක ක්‍රමවලට හදලා එක රසවල් වලින් තිබුණා. ඊළඟට මේ වගේ පැස්ටා තිබුණා. ඒ වගේම පීසා වර්ග 3කින් තිබ්බා. චිකන් පීසා, මාගරීටා පීසා වගේ පීසා වර්ග 3ක් තිබුණා. ඒ වගේම මෙතන ලොකු සූෂි කෝන් එකකුත් තිබුණා. සූෂි වෙරයිටිස් 5ක් විතර මෙතන තිබුණා. ඊළඟට මෙතන තියෙන්නේ නට්ස් වර්ග. ඒ කියන්නේ කැෂූස්, පීනට්ස්, පම්කින් සීඩ්ස්, ආමන්ඩ් ඇට, ඒ වගේ ගොඩක් ඒවා තිබුණා. ඊළඟට තියෙන්නේ ඉස්සෝ, දැල්ලෝ, කකුලෝ ඉන්න සීෆුඩ් කෝන් එකක්. ඒ වගේම ඒවත් එක්ක කන්න සෝස් වර්ගත් කිහිපයක්ම මෙතන දීලා තිබුණා. ඊළඟට ශ්‍රී ලංකන් කෝන් එකේ රෙඩ් රයිස්, වයිට් රයිස්, පිට්ටු, ඉන්දියාප්ප, කුරක්කන් පාන්, සුදු පාන්, ඒ වගේ ගොඩක් කෑම වර්ග තිබුණා. ඒ වගේම ඒවත් එක්ක කන්න ඩිෂස් උත් ගොඩක් තිබුණා. ෆ්‍රයිඩ් රයිස් ඇක්ෂන් ස්ටේෂන් එකක්, නූඩල්ස්, එග් හොපර්ස් වගේ ඒවා හදන ඇක්ෂන් ස්ටේෂන්ස් කිහිපයක්ම මේ ඩිනර් බුෆේ එකේ තිබුණා. ඒ වගේම මෙතන එක විදිහේ ඉන්දියන් ෆුඩ්ස් උත් තිබුණා. ඉතින් ඒ ඉන්දියන් කෝන් එකේ ඉන්දියන් ඩිෂස්, පරාටා, නාන්, වඩේ වගේ දේවල් තිබුණා. ඉතින් මේක ලංකාවේ තියෙන ලොකුම 5 star හොටෙල් එකකින් එකක් නිසා මේ බුෆේ එකේ ලොකු වෙරයිටි එකකින් ගොඩක් රටවල් වල කෑම ජාති මෙතනින් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම නම් අපිට කන්න බැරි වුණා. ඊළඟට අපි ගිහින් බලමු මම ආසම කෝන් එක. ඒ තමා ඩිසර්ට් කෝන් එක. ඉතින් මේ ඩිසර්ට් කෝන් එකේ නම් එකින් එක නම් කියන්න බැරි තරම් ඩිසර්ට් ගොඩක් තිබුණා. ඉතින් කේක් වර්ග වලට ස්ට්‍රෝබෙරි කේක්, රෙඩ් වෙල්වෙට් කේක්, චොක්ලට් කේක් වගේ කේක් වර්ග ගොඩක් තිබුණා. ඒ වගේම මේ විදිහේ ෆෘට් කට්ස් තිබුණා ගොඩක්. මූස් වර්ග, කැරමල් පුඩින්, බ්‍රවුනීස්, අයිස්ක්‍රීම්, ඒ වගේ ගොඩක් දේවල් තිබුණා. ඊළඟට අපි සුප් එකෙන්ම ඩිනර් බුෆේ එක මේ විදිහට පටන් ගත්තා. ඉතින් අපි try කරපු ක්‍රීමි චිකන් සුප් එක හරිම රසට තිබුණා. මේ වෙලාවේ තමයි අපේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක ආවේ.
හස්බන්ඩ් නම් හොඳටම සර්ප්‍රයිස් වුණා. එයා දැනගෙන හිටියේ නෑ මේ වගේ සර්ප්‍රයිස් එකක් එයාට හම්බ වෙයි කියලා. ඉතින් මේ වැඩේට මට හිල්ටන් එකේ ස්ටාෆ් එක ගොඩක් උදව් කරා. ඉතින් එයාලට thank you very much. ඉතින් හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි හිල්ටන් හොටෙල් එකේ ඉන්නේ. එයාලා ගොඩක් සපෝට් කරනවා මේ වගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් වලට. ඉතින් ඔන්න මේ සැරේ මට පුළුවන් වුණා එයා වෙනුවෙන් වටින තෑග්ගක් දෙන්න. ඉතින් හැම සැරේම එයානේ මට ගොඩක් වටින තෑගි දෙන්නේ. මේ සැරේ මටත් පුළුවන් වුණා එයාට gold bracelet එකක් gift එකක් විදිහට දෙන්න. ඉතින් එයා ඒකටත් ගොඩක් සතුටු වුණා. ඉතින් ඔයාලටත් මේ වගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් ගන්න හොටෙල් එකක් බලනවා නම් හිල්ටන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක්. විශේෂයෙන්ම ඒකේ ස්ටාෆ් එක හින්දා තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉතින් අපේ ඩිනර් එක එන්ජොයි කරන්න පටන් ගත්තා. ඉතින් හිල්ටන් එකේ කෑම ගැන කියනවා නම් ඇත්තටම ගොඩාක් රසයි කෑම. ගොඩාක් ලොකු වෙරයිටි එකකින් කෑම තියෙනවා. ඉතින් ගොඩාක් ෆොරිනර්ස්ලා අතරත් මේ ඩිනර් බුෆේ එක ෆේමස්. අපි යන දවසෙත් ගොඩාක් ෆොරිනර්ස්ලා හිටියා. ඉතින් මම දැන් කියන්නම් මේ ඩිනර් බුෆේ එකේ ප්‍රයිස් එක ගැන. හිල්ටන් කොලම්බෝ එකේ වීක්ඩේ ඩිනර් බුෆේ එක එක්කෙනෙක්ට 8888ක් වෙනවා. අපි දෙන්නටම 17776ක් ගියා. ඉතින් මම හිතනවා අපි ඒ ගෙවන ගානට මේ බුෆේ එක වර්ත් කියලා. මොකද ලොකු වෙරයිටි එකකින් ෆුඩ්ස් ගණනාවක් මේ බුෆේ එකේ තියෙනවා. ඒ වගේම බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් එහෙම නැත්නම් ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් එකක් ගන්නවා නම් ස්ටාෆ් එකෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. හිල්ටන් කොලම්බෝ හොටෙල් එක කියන්නේ ලංකාවේ ගොඩක් පරණ ප්‍රසිද්ධ 5 star හොටෙල් එකක්. ඉතින් හොස්පිටැලිටි එක ගැන නම් කියන්න වචන නැහැ. ඒක නිසාම තව කෙනෙක්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් ඩිනර් බුෆේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම ඇක්ෂන් ස්ටේෂන්ස් කිහිපයක්ම මෙතන තිබුණා. ඒ ඇක්ෂන් ස්ටේෂන්ස් වලින් අපි සීෆුඩ් රයිස් එකක් හදාගත්තා. ඉතින් ඇත්තටම මේ සීෆුඩ් රයිස් එක හදන තැන හිටපු චෙෆ් හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයා අපිට රසම රස රයිස් එකක් මේ විදිහට හදලා දුන්නා. වෙන හොටෙල්ස් වල ඩිනර් බුෆේ වල දකින්න නැති දෙයක් අපි මෙතන දැක්කා. ඒ තමා බෙවරේජස් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඉතින් hot and cold beverages දෙකම මෙතන තිබුණා. ඉතින් මේ විදිහේ coffee machines තිබුණා. coffee එකක්, cappuccino එකක්, latte එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහේ cold beverages තිබුණා. lemon juice, iced tea, watermelon juice වගේ juice වර්ග 4ක් විතර මෙතන තිබුණා. ඉතින් අපිත් මේ විදිහට drinks වර්ග කිහිපයක්ම try කරා. ඒ වගේ ගොඩක්ම රසට තිබුණේ lemon juice එක. ඉතින් ඊළඟට අපි cold beverages වගේම hot beverages try කරන්න ඕනි කියලා cappuccino එකක් try කරා. ඉතින් මේ විදිහට coffee machine එකෙන් අපිට cappuccino හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට අපහසුතාවයක් තියෙනවා නම් staff එකෙන් උනත් උදව්වක් ඒ වැඩේට ගන්න පුළුවන්. ඊළඟට අපි action station එකෙන් මේ විදිහට බිත්තර අප්ප හදාගත්තා. ඉතින් ඒකත් හරිම රසට තිබුණා. මේ බිත්තර අප්ප එක්ක අපි මේ විදිහට ලුණු මිරිසුත් ගත්තා. කොත්තු ලවර්ස්ලට මෙතන egg and veggie කොත්තු තිබුණා. ඉතින් ඇත්තටම ඒකත් හරිම රසයි. ඒ වගේම ඊළඟට අපි මේ වගේ fish stew, beef pie, chicken drumsticks, කොච්චි sausages වගේ ඒවා try කරා. මෙතන sandwiches උත් කිහිපයක් තිබුණා. ඒවත් අපි මේ විදිහට ගත්තා. ඉතින් හැම කෑමක්ම වගේ ගොඩක් රසට තිබුණා. හැබැයි මෙතන තිබ්බ ඔක්කොම කෑම නම් අපිට try කරන්න බැරි වුණා. ඉතින් ඊළඟට අපි ගියේ ඩෙසර්ට් කෝන් එකට. ඩෙසර්ට් කෝන් එකේ මේ විදිහට ලස්සන චොක්ලට් ෆවුන්ටේන් එකක් තිබුණා. ඒකේ ඔයාලට ෆෘට් කට්ස් වගේ දේවල් මෙතනින් චොක්ලට් වල පොඟවලා කන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කේක්ස් වර්ග කිහිපයක් ඒ වගේම අයිස්ක්‍රීම් try කරා. ඊට පස්සේ මෙතන චොක්ලට් සෝස් වගේ එක සෝස් වර්ග තිබුණා. ඒවා ඩෙසර්ට් වලට දාගෙන ඔයාලට කන්න පුළුවන්. ඒ වගේම පීනට්ස්, කැෂුස් වගේ චොක්ලට් චිප්ස් වගේ ඒවත් මෙතන තිබුණා. ඒ වගේම මෙතන අයිස්ක්‍රීම් කෝන් එකකට අයිස්ක්‍රීම් දාගෙන එක සෝස් වර්ග දාලා අයිස්ක්‍රීම් එකක් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මාත් මේ විදිහට වැනිලා අයිස්ක්‍රීම්, ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් දාලා ඒකට උදින් චොක්ලට් සිරප් දාලා කැෂුස් දාලා මගේ අයිස්ක්‍රීම් එක කස්ටමයිස් කරගත්තා.
ඉතින් ඔන්න ඔය විදිහට තමා අපි අපේ ඩිනර් එක හිල්ටන් එකේ එන්ජොයි කළේ. ඒ වගේම මම බලාපොරොත්තු වුණා වගේම හස්බන්ඩ්ගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකත් හරිම ලස්සනට කරගන්න පුළුවන් වුණා. ඊළඟට අපි ගියේ හිල්ටන් එකේ ගාඩන් එකට. ඉතින් හිතන්න පුළුවන්ද කොළඹ මැද මෙච්චර ලස්සන ගාඩන් එකක් තියෙනවා කියලා. ඉතින් මේ තමා හිල්ටන් හොටෙල් එකේ ගාඩන් එක. ඉතින් ඔය විදිහට තමා අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.